හෙලෝ පුතේ මම අද කතා කරන්න යන්නේ ලඝු ගණක ගැන. ඔයගලන්ගේ 11 වසරේ දෙවෙනි පාඩම දර්ශක සහ ලඝු ගණකවල දර්ශක මම කලින් වීඩියෝ එකේ කළා. දැන් මේ ලඝු ගණක. එතකොට ලඝු ගණකයක් කියන්නේ මොකද්ද? ලඝු ගණකයක් කියලා කියන්නේ දර්ශකයක් නිරූපණය කරන්න පුළුවන් තවත් ආකාරයකට තමයි අපි ලඝු ගණකයක් කියලා කියන්නේ. හරි. දර්ශකයක් ලියමුකෝ. මම සංකේත වලින් ලියන්නම්. PM වල N. මට කියන්න බලන්න මේ P කියන්නේ මොකද්ද? P කියලා කියන්නේ පාදය නේද? M කියන්නේ අයිසලම් N ලියමු. N කියන්නේ මොකද්ද? සංඛ්‍යාව. M කියන්නේ මොකද්ද? මේක බලය නේද? දැන් බලන්න මම මේක ලඝු ගණකයක් විදියට ලියනවා. ලඝු ගණකෙක් ලියදී log පාදය තමයි මෙතනට එන්නේ. P සංඛ්‍යාව මෙතනට සමානයි M. එහෙනම් මේකෙත් මේ විදිහට පද හඳුන්වන්නම්. P කියන්නේ පාදයම තමයි. N කියලා කියන්නේ සංඛ්‍යාවම තමයි. හැබැයි M කියන්නේ බලය නෙමෙයි. M කියන්නේ ලඝු ගණකය. හරිද? එහෙනම් මොකද්ද? ලඝු ගණකයක් කියලා කියන්නේ මොකද්ද? දර්ශකයක් නිරූපණය කරන්න පුළුවන් තවත් ආකාරයකට තමයි අපි කියන්නේ ලඝු ගණකයක් කියලා. හරිනේ. ඊළඟට අපි බලමු පොඩි ගැටලු ටිකක් උදාහරණයක් දෙන්නම් මම. පළවෙනි එක ඉස්සෙල්ලාම අපි දර්ශකයක් ලඝු ගණකයක් බවට පත් කරමු. හරිද? ඒ යටතේ පළවෙනි එක තමයි 2 4 සමානයි 16යි. දැන් මේක log කරන්නයි යන්නේ. මම මොකද කිව්වේ? පාදය තමයි යටට ආවේ. පාදය. ඊට සංඛ්‍යාව තමයි ඊළඟට ආවේ. ඊට පස්සේ බලය තමයි ලඝු ගණකයේ උනේ. හරිනේ. දෙවෙනි උදාහරණය බලන්න. දැන් මේ බලය තියෙන්නේ මෙතන. එහෙනම් බලයට අදාළ එක්කෙනා තමයි පාදය උනේ. එහෙනම් log 10 පාදයට සංඛ්‍යාව කීයද? 100 සමානයි ලඝු ගණකය වෙන්නේ බලය 2යි. තුන්වෙනි එක 3 ඍණ 2 සමානයි 1යට 9. මොකද්ද කිව්වේ? බලයට අදාළ එක්කිනා තමයි පාදය උනේ. එහෙනම් පාදය තමයි යටින් ලියවෙන්නේ. ඊළඟට සංඛ්‍යාව තමයි මෙතනින් ලියවෙන්නේ. බලය තමයි ලඝු ගණකය වෙන්නේ. අන්තිම එක හරි. මොකද්ද? බලයට අදාළ වෙන එක්කිනා තමයි පාදය. නම් සංඛ්‍යාව තමයි මෙතන ලියවෙන්නේ. ලඝු ගණකය වෙන්නේ බලය. තේරුණාද? එහෙනම් අපි මේ මොකද කළේ? දර්ශකයක් ලඝු ගණකයක් බවට පත් කළා. දැන් බලන්න අපි දැන් ලඝු ගණක ටිකක් ලියලා ඒවා දර්ශක බවට පත් කරමු. පළවෙනි එක log 4 පාදයට 64 සමානයි 3. හරි. මොකද්ද මං කිව්වේ? පාදය තමයි මේ ඉන්නේ. පාදය. ඊළඟට බලය තමයි ලඝු ගණකයේ උනේ. ගණය සමානයි සංඛ්‍යාව තමයි මේ 64. ඊළඟට දෙවෙනි එක බලන්න. LG 10 සමානයි 1යි. මේ LG කියලා කියන්නේ විශේෂ අවස්ථාවක්. හරිද? ඒ කියන්නේ log 10 පාදයට අපිට ලියන්න පුළුවන් LG කියලා. හරිනේ. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? log 10 පාදය. එහෙනම් 10 පාදය නම් පාදය වෙන්න ඕනේ මෙතන කීයද? 10යි. බලය වෙන්නේ ලඝු ගණකයනේ 1යි. එහෙනම් සංඛ්‍යාව ඇවිල්ලා 10යි. හරි. තුන්වෙනි එක එහෙනම් මොකද්ද වෙන්නේ? LG කියන්නේ log 10 පාදයට. එහෙනම් පාදය තමයි මෙතන ලියවෙන්නේ. ලඝු ගණකය තමයි බලය වෙන්නේ. එහෙනම් සංඛ්‍යාව ඇවිල්ලා හරිනේ අන්තිම එක log 4 පාදයට 4 සමානයි 1යි. එහෙනම් මොකද්ද? පාදය තමයි මෙතනින් ලියවෙන්නේ.
ලඝු ගණකය තමයි බලය වෙන්නේ සංඛ්‍යාව ඇවිල්ලා 4. තේරුණාද? එහෙනම් අපි දැන් මොකද කළේ? අපි දන්නවා ලඝු ගණකයක් කියලා කියන්නේ දර්ශකයක් නිරූපණය කරන්න පුළුවන් තවත් ආකාරයක්. අපි ඒ යටතේ ඉස්සෙල්ලාම දර්ශක ලඝු ගණක බවට පත් කළා. මේ ඇවිල්ලා ලඝු ගණක දර්ශක බවට පත් කළා. හරිනේ. එහෙනම් ඊළඟට බලමු අපිට දීලා තියෙනවා කිසියම් ලඝු ගණක ටිකක් ඒ වල ඇතුලේ බීජීය පදයක් තියෙනවා. ඒ බීජීය පදයේ අගය හොයන්න කියලා තමයි කියන්නේ. එහෙනම් ඒ ගැටලුවත් හොයමු බලන්න. log 2 පාදයට 128 සමානයි. මේ x අගය හොයන්න. හරිද? සමානයි x. කොහොමද පුතේ? දැන් අපි ඉස්සෙල්ලාම එක දර්ශකයක් කරගෙන ඉමු. හරිද? එහෙනම් දර්ශකයක් කොහොමද කරන්නේ? පාදය තමයි මුලින් ලියන්නේ. ලඝු ගණකය තමයි අපේ බලය වෙන්නේ. සංඛ්‍යාව වෙන්නේ 128. අපි දැන් දර්ශක පාඩමින් ඉගෙන ගත්තා. ඔයගොල්ලන් මේක මතක නැත්නම් අර වීඩියෝ එක බලන්න ඉන්න. කොහොමද අපි 128 දෙකෙන් බෙදාගනිමු. එතකොට අපිට දෙකේ කී වාරයක්ද කියලා හොයාගන්න පුළුවන්. 6 4යි, දෙවරක් 3යි 2යි, දෙවරක් 1යි 6යි, දෙවරක් 8යි, දෙවරක් 4යි, දෙවරක් 2යි, දෙවරක් 1යි. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දෙකේ x සමානයි දෙකේ 7 බලයට. එහෙනම් මොකද උනේ? x සමාන වෙන්නේ කීයටද? 7ටනේ. ඊළඟ ගාන log x පාදයට 64 සමානයි 3යි. පාදයට 64 සමානයි 3යි. දර්ශකයක් විදිහට ලියමු. කොහොමද? පාදය තමයි x. ලඝු ගණකය තමයි බලය වෙන්නේ සංඛ්‍යාව 64යි. හරි. දැන් ගණයක් විදිහට තමයි තියෙන්න ඕන. මම මේක අයිඩියා එකක් නැති නිසා මම ලියන්නම්. මේක ඉස්සෙල්ලාම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නිසා මම දෙකෙන් බෙදලා බලන්නම්. දෙවරක් 32යි. දෙවරක් මෙතන ඉඳලා බැලුවා නම් හරියනේ. මේක ලියන්න නැතුව මම මේකෙන්ම ගන්නම්. හරිනේ බලන්න. 1 2 3 4 5 6ක් තියෙනවානේ. එහෙනම් හැබැයි වෙන්න ඕන ගණයනේ සමාන වෙන්න ඕන. මට මේ x හොයාගන්නයි තියෙන්නේ. එහෙනම් මම මෙයාලා ජෝඩු කළා නම් හරි නේද? එතකොට 3යි නේ තියෙන්නේ. එහෙනම් දෙවරක් 2 4යි. 4 ඒවා 3ක් නේද මේ තියෙන්නේ? එහෙනම් x ඝණය වෙන්නේ 4 ඝණයට. එහෙනම් මොකද වෙන්නේ මේ ඝණයට ඝණය කැපුණාම x සමාන වෙන්නේ 4ට. තේරුණාද? තුන්වෙනි ගැටලුව ලියමු. log 5 පාදයට x සමානයි 1යි. එහෙනම් ඉස්සෙල්ලාම දර්ශකයක් කරගනිමු. මේ පාදය මේ ඇවිල්ලා බලය ලඝු ගණකය වෙන්නේ බලය. එහෙනම් සංඛ්‍යාව x. එහෙනම් කොහොමත් අපි x එක මේක නිරූපණය නොකලට මෙතන සැඟවිලා ඉන්නවා එක. එහෙනම් x කියන්නේ කීයද? 5යි. ඒක නම් ලේසි එකක් නේ. 4 ඔන්න මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නේ යන්නේ ඔයගලන්ට. හරිද? මම ඔයගලන්ට log 10 පාදයට කියන්නේ lg. එහෙනම් lg 1000 ලියලා බලමු කීයද කියලා. කොහොමද පුතේ 10 පාදයට? එහෙනම් 10 තමයි එන්න ඕනේ. මේක තමයි බලය, මේක තමයි සංඛ්‍යාව. මේ බලන්නකො මේක අපි ලිව්වොත් 10 3 බලයනේ. x කියලා කියන්නේ එතකොට 3යි නේද? මේ බලන්න බිංදු කීයක් තියෙනවද? 1යි 2යි 3යි. එහෙනම් මේ ටික විසඳන්නේ නැතුව අපිට ලියන්න පුළුවන් lg 1000 සමානයි 3යි. කෙලින්ම එකපාරම ලියන්න පුළුවන්. lg 1000 සමානයි 3යි. ඒ විදිහට ගැටලු ටිකක් ලියමු තව. lg 100. එහෙනම් කීයද පුතේ? බිංදු දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ 10 දෙකේ බලයක් නෙමෙයි. එහෙනම් මෙතනට උත්තරේ 2යි. ඊළඟට බලන්න lg 10 බිංදු 1යි. 10 එකේ බලයක් නේ. එහෙනම් 1යි. lg 1යි. 1 කියලා කියන්නේ 10 බිංදුවේ බලය කියලා මම උගලන්ට දර්ශකවලදී කියලා දුන්නානේ.
ඕනෑම බලයක බිඳුව ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය වෙන්නේ 1යි කියලා. එහෙනම් මේක එන්නේ බිඳුවයි. හරි. ඒ වගේම බලන්න LG 1 යට 10. මේක කොහමද 1 යට සංඛ්‍යාවක් උඩට ගන්නවා නම් යට තියෙන 1 නෙමෙයි. එහෙනම් උඩට එන්නේ 10 ඍණ 1 වෙලා. මේ බලයන්නේ අපි මෙතන ලිව්වේ මේ 10 වර්ගය තමයි ඒ වර්ගයේ දෙක තමයි මෙතනට ගත්තේ. එහෙනම් මේක කීයද? ඍණ 1යි. තේරුණාද? එහෙනම් තව එකක් ලියමු. 1 යට 100. එහෙනම් මෙතන මොකද තියෙන්නේ 10 වර්ගයනේ. උඩට එන්නේ 10 ඍණ 2 විදිහට. එහෙනම් උත්තරේ එන්නේ ඍණ 2යි. තේරුණාද ඔයගලන්ට? හරි. හරිනේ. එහෙනම් මම ඔයගලන්ට දැන් මූලිකවම දර්ශකයක් කොහොමද ලඝු ගණකයක් කරන්න කියලා ඉගෙනුවා. ඒ වගේම ලඝු ගණකයක් දර්ශකයක් කරන්නේ කොහොමද කියලා දුන්නා. ඒ වගේම ලඝු ගණකයක් අස්සේ x තිබුණොත් කොහොමද ඒක විසඳන්නේ කියලා දුන්නා. ඒ යටතේ ලඝු ගණකවල අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ එක වගු භාවිතා නොවන ලඝු ගණක ගැටලු විසඳ ගන්න ආකාරය. හරිද? එහෙමනම් ඊට කලින් මේක ලඝු ගණක වගු භාවිතා නොවන ගැටලු අපිට විසඳන්න එන ගැටලු ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රකාශනයක් දීලා ඒක අපිට සුළු කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් සමීකරණයක් දීලා විසඳන්න කියලා කියනවා. ඔය තමයි ආකාර දෙක. ඔය ආකාර දෙකම විසඳන්න අපිට තියෙනවා පොදුවේ නියම 3ක් දීලා තියෙනවා. බලමු පළවෙනි නියමය මොකක්ද කියලා. ඒ යටතේ පළවෙනි නියමය තමයි log a පාදයට x ධන log a පාදයට y කියන එක අපිට ලියන්න පුළුවන්. මේ තමයි පළමු නියමය. ලියන්න පුළුවන් log a පාදයට x වැඩි කිරීම y කියලා. දෙවෙනි නියමය බලන්න. log a පාදයට x කියලා කියන්නේ log x ඍණ log a පාදයට y කියලා කියන්නේ log a පාදේ x බෙදීම y. තුන්වෙනි නියමය වෙන්නේ x වතාවක් log a පාදයට p කියලා කියන එක අපිට ලියන්න පුළුවන් log a පාදයට p වල x කියලා. තේරුණාද? එහෙනම් මේ තුන තමයි නියම තුන. එහෙනම් වගු භාවිතා නොවන ගැටලු වර්ග දෙකම විසඳන්න මේ නියම වර්ග තුන අපිට අවශ්‍ය වෙනවා. මේක. ඔයගොල්ලත් මේක කොටු කරලා ලියා ගන්න. හරිනේ. ඒ යටතේ මම පළවෙනියෙන්ම දීලා තියෙන මොකක් හරි ප්‍රකාශන ලඝු ගණක ප්‍රකාශනයක් සුළු කරන්න මම ඔයගලන්ට උදාහරණ ටිකක් දෙන්නම්. ඉස්සෙල්ලාම මම මේක භාවිතාව කරන්න ඉස්සෙල්ලාම පළමු නියමය සුළු කරන්න උගන්වන්න. හරිද? එහෙනම් log 4 පාදයට 8 ධන log 4 පාදයට 5 කියන එක කොහොමද අපිට ලියන්න පුළුවන්? log 4 පාදයට 8 වරක් 5. 8 වරක් 5 40. තේරුණාද? සුළු වුණ ගානක් දුන්නා නම් ලේසියිනේ. දෙවෙනි එක බලමු. LG 4 ධන LG 25 සමානයි කොහමද? LG 4 වරක් 25. එහෙනම් කීයද 4 වරක් 25 100යි. LG 100යි. ඒ කියන්නේ අගේ කීයද පුතේ? 2. තේරුණාද? මේ පළවෙනි නියමය මේ ආකාරයෙන් තමයි අපි ලියාගන්නේ. බලමු දෙවෙනි නියමය. ඒකටත් මම උදාහරණ දෙකක් දෙන්නම්. එක අපි log LG වලින්ම ලියුව. ඒකට සුළු වෙනවනේ අගයන් සුළු වෙන ඒවා දෙන්න පුළුවන්. LG
50 ඍණ LG දෙක sorry 10 15 පහ කොහමද LG 50 බෙදීම 5 එහෙනම් 5 බෙදීම 50 කියන්නේ 10යි එහෙනම් LG 10යි කියන උත්තරේ කීයද 1යි ආයෙ තව එකක් බලමු LG 200 ඍණ LG දෙක කියන්නේ LG 200 බෙදීම 2 ඒ කියන්නේ LG 100යි ඒ කියන්නේ උත්තරේ 2යි තේරුණාද ඒ වගේ තව අපි දැන් මේ දෙවෙනි නියමයට අදාළ උදාහරණ තමයි මේ ලිව්වේ දැන් තුන්වෙනි නියමයට අදාළ උදාහරණ ලියමු කොහමද මෙතන සංඛ්‍යාවක් ලොග්ට ඉස්සරහින් සංඛ්‍යාවක් තියෙනවා නම් එයාව අපිට මේ සංඛ්‍යාවේ බලයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් LG ගේ 10 කියලා තිබුණොත් මේක ලියන්න පුළුවන් LG 10 වර්ගය කියලා. එහෙනම් 10 වර්ගය කියන්නේ 100යි ඒක ලියන්න දෙයක් නැහැ. අපි එහෙනම් මෙතන උත්තරේ එනවා 2යි කියලා. තේරුණාද? මේ ඇවිල්ලා පළවෙනි එක. දෙවෙනි එක මෙතන ලියමු. නිකං සංඛ්‍යාවක් ලියන්නම් මම. කොහොමද කියන්නේ? LG 4 වර්ගය කියන්නේ කීයද? log 3 පාදයට 4 වර්ගය. අපිට ඕන මේක දැන් කොහොමද x කියලා අරගෙන දර්ශකයක් සාමාන්‍ය දර්ශකයක් බවට කන්වර්ට් කරගන්න පුළුවන් කොහොමද? මේක තමයි පාදය මේක තමයි බලය මේක අපි 3 කියලා ලියමු මෙතන. මම හිතනනේ ලියුවේ නික මෙතන 3 කියලා ලියමු. මෙතන සංඛ්‍යාව 3 වර්ගය. එහෙනම් x කියලා කියන්නේ කීයද? 2. තේරුණාද? ඒ විදිහට තමයි ඒ පළවෙනියෙන් අපි මේ නියම ටික තමයි මම ඔයාලට හඳුන්වලා දුන්නේ. එහෙනම් මම මේ නියම ඔක්කොම එකට ඇතුළත් වෙලා තියෙන ප්‍රකාශනයක් ලියන්නම්. එතකොට අපිට ඒක සුළු කරන අනුපිළිවෙලක් තියෙනවා. කොහොමද? ඉස්සෙල්ලාම අපි ඒ ප්‍රකාශනයේ තියෙන තුන්වෙනි නියමයට අදාළ එක්කෙනාව මේ බවට පත් කරගෙන තමයි ඊළඟට පළවෙනි දෙන්න පළවෙනි දෙන්න එකපාර ලියන්නේ. ඉස්සෙල්ලාම පළවෙනි අය දෙවෙනියට දෙවෙනි අය එහෙම නෙමෙයි එකපාර පළවෙනි අය දෙන්න දෙවෙනි අය ලියාගෙන ඊළඟට සුළු කරන එක තමයි කරන්නේ. හරිනේ. මම දැන් මේකත් එක්ක මකන්නම්. පළවෙනි උදාහරණයේ යටතේ LG 16 ඍණ LG දෙකයි log 2 පාදයට 8 ඍණ භාගයයි log 2 පාදයට 16. හරිනේ කොහමද මං කිය ඉස්සලාමෙන් බලයන් ටික තුන්වෙනි නියමයනේ මේක බලයන් විදිහට ලියාගන්නේ 8 වර්ගය ඍණ log 2 පාදයට 16 භාග බලය. එහෙනම් කොහමද දැන් ඊළඟට මේකේ තියෙන ඍණ එහෙනම් බෙදීමක් විදිහට තමයි එන්නේ. 8 වරක් 8 64යි 16 වර්ගමූලය කීයද පුතේ 4යිනේ. එහෙනම් මෙතන එනවා log 2 පාදයට 4 වරක් 1යි 6යි. එහෙනම් කොහමද මේක විසඳන්නේ? මේක x කියලා ලියාගත්තොත් පාදය තමයි මෙතන ලියන්නේ ලඝු ගණකයේ තමයි බලය වෙන්නේ සංඛ්‍යාව 16. එහෙනම් ඔයාලා දන්නවා දෙවරක් 16 කොහමද? දෙවරක් 8යි දෙවරක් 4යි දෙවරක් 2යි දෙවරක් 1යි.
එහෙනම් 2යි x කියලා කියන්නේ 2 4 බලය x කියලා කියන්නේ 4යි. හරිද? තේරුණාද? එහෙනම් මේකේ අගය ඇවිල්ලා 4යි. ඊළඟට දෙවනි ගාන බලන්න. LG 16 ඍණ LG 4 ධන 2යි LG 5. හරි. බලන්නකෝ එහෙනම් මෙතන වෙනසක් නැහැ. හැබැයි මෙතන සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක බලයක් විදිහට ලියවෙන්න ඕනේ. LG 5 වර්ගය. එහෙනම් කොහමද? දැන් මේක එකපාර අර සමීකරණ නියම දෙකම පළවෙනි නියම දෙකම භාවිතා කරලා ලියාගන්න. මේ දෙනන එකතු වෙලා ඉන්න ඒ දෙන ගුණ වෙනවා. 5 අර 5 25 නේ. නම් මෙයා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා බෙදෙනවා. නම් 4 වරක් 1යි 4 වරක් 4යි. එහෙනම් මෙතන එනවා LG 100යි. ඒ කියන්නේ උත්තරේ කීයද? 2යි. තේරුණාද? එහෙනම් ලඝු ගණක භාවිතා නොකර ප්‍රකාශන සුළු කරන හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟ එක ලඝු ගණක භාවිතා නොකර කිසියම් සමීකරණයක් විසඳන්නේ කොහොමද කියලා බලමු. සමීකරණයක් කියලා අපි අඳුරගන්නේ කොහොමද පුතේ? සමාන කිරීමක් තියෙනවා සහ ඒ අස්සේ බීජීය පදයක් තියෙනවා නම් අපි දන්නවා ඒක සමීකරණයක් කියලා. පළවෙනි ගැටලුව 2යි log b පාදයට 4 ඍණ log b පාදයට 8 ධන log b පාදයට 50 සමාන වෙනවා 2යි log b පාදයට x. හරි නේද පුතේ? එහෙනම් මෙන්න බලන්න බීජීය එක්කෙනෙක් ඉන්නවා. ඉස්සෙල්ලාම අපි මේ පැත්ත විසඳගෙන ඉමු. ඊට පස්සේ අපිට x හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මොකද කරන්නේ? තුන්වෙනි නියමයේ තියෙන ඒවා හදාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි අපි පළවෙනි සහ දෙවෙනි නියමය එකපාර භාවිතා කරන්නේ. හරිනේ? එහෙනම් b පදේ ඔක්කොම පාද සමානයි. 4 වර්ගය මේකට එකතු වෙලා තියෙන්නේ මෙයා එහෙනම් 50 මේ අඩු වෙලා ඉන්නේ ඒ කියන්නේ බෙදෙනවා. එහෙනම් log සමානයි log b පාදයට x ගේ වර්ගය. එහෙනම් log b පාදය මේ පැත්තේ තියෙන log b පාදය ඒ දෙකට කැපුණා. මෙතන ඉන්නේ 4 වර්ගය කියන්නේ 16යි. ඒ කියන්නේ 8 වරක් 1යි මෙතන 16ට 2යි. දෙවරක් 50 100යි. එහෙනම් x වර්ගය සමාන වෙන්නේ 100ට. එහෙනම් මේක ලියන්න පුළුවන් 10 වර්ගය කියලා. එහෙනම් x කියලා කියන්නේ 10ට. තේරුණාද? හරිනේ? ලේසියිනේ. ඊළඟ ගාන බලමු. LG 25 ධන 2යි LG x සමාන වෙන්නේ 2යි LG 50ට. හරිනේ? කොහමද? ඉස්සෙල්ලාම බලයක් විදිහට ලියා ගන්න. LG x ගේ වර්ගය සමානයි LG 50 වර්ගය. හරිනේ? ඊළඟට අපි පළවෙනි දෙවෙනි නියම භාවිතා කරලා ලියා ගන්න. එහෙනම් මේක දෙපැත්තම එකම බලයේ තියෙන එකම log එක තියෙන එක කැපුණා. 25 වැඩි කිරීම x ගේ වර්ගය සමානයි මේක 50 වැඩි කිරීම 50 කියලාම ලියා ගන්න. මොකද 25ට 1යි 50ට 2යි. ඒ කියන්නේ x වර්ගය වෙන්නේ 100යි. ඉස්සෙල්ලා වගේමයිනේ. එහෙනම් x එනවා 10යි කියලා. හරිද පුතේ? එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ලඝු ගණක භාවිතා කරලා කොහොමද ගැටලු විසඳන්නේ කියලා ලඝු ගණක වගු භාවිතා කරලා කොහොමද ගැටලු විසඳන්නේ කියලා දෙන්නම්. එහෙනම් අද මේ වීඩියෝ එක ඉවරයි.